හොඳයි පිරිස සාදුනාදයක් පවත්වමින් සීලයක පිළිපීමට සූදානම් වෙමු. নমස්කාරයේ තෙවරක් කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณกมนังสัมปุณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิปิสุนาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิปารุสาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิสัมปัปปลาปาเวรมณีสิกขาปดังสมาธิยามิมิจฉาจีวาเวรมณีสิกขาปดังสมาธิยามิติสรเนนสัดดิงอาจีวัตตมกเสนันธัมมันสาธุคันสุรักขิตังกัตวาอัปมาเดนสัมปาเดตับบังมันตาจักขวาลิสุอัตตรากัจจันตุเดวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสักขมุขดังธัมมัสสวเนกาโลอายังภัดันตาธัมมัสสวเนกาโลอายังภัดันตาธัมมัสสวเนกาโลอายังภัดันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะ
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝ පිබුද්දස්ස භනීය වන්නං කප්පම් පිච්චේ මඤ්ඤම භාසමානෝ ගීත කප්පේ චිරදීඝ මන්තරේ වන්නෝනකීත තථාගතස්ස සාති. අතිපූජ්‍යපාද සේනාසනස්ත මහා මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරෝණින් අවසරයි. බුදුමගම සංවිධානයේ සදැහැති සමාජික සමාජිකාවනි සදැහැති පින්වත්නි, අපි අඛණ්ඩ පවත්වාගෙන යන භාවනා වැඩසටහන් මාලාවේ වෙසක් පුන් පොහෝ දින පෙරමුඛ කරගෙන මුහුණලා පවත්වන භාවනා වැඩසටහනයි මේ ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අද දිනේදී අපි පෙර භාවනා සැසිරී ආරම්භ කරමින් බුද්ධානුස්සතියම තවත් වැඩි දියුණු කරවීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අද දවසේ තව වැදගත් කාරණයක් සිද්ධ වෙනවා. මෙසේ බොදුමග සංවිධානයේ නමින් සංවිධානයක් පිහිටවලා මේ සසර සැරිසරන සත්වයන් සතර දුකෙන් අත මුදවන්න මාර්ගෝපදේශය සලසා. බොදුමග සංවිධානයේ සභාපතිත්වයේ දරෝ පින්වත් සංජය කුරුප්පු වෛද්‍යාචාර්යතුමා අද බොදුමග සංවිධානයෙන් ඉවත්ව ඉදිරි තමන්ගේ ශාසන අභිමතාර්ථයන් සම්පූර්ණ කරගන්නට සූදානම් වෙන වටිනා දවසක්. සංවිධානයේ නායකත්වයේ දරමින් රටේ සිටින්නා වූ වැඩ වාසය කරන සත්පුරුෂයන් වහන්සේලා හඳුනා දෙමින් මේ සත්පුරුෂ ධර්මයේ හැසිරෙමින් සතර දුකෙන් අත මිදෙන්නට මඟ පෙන්වා දෙමින් තමන්ගේ ඒ සසර දුකින් අත මිදීමට අදාළ පාරමිතා සම්පූර්ණ කරමින් ආගමනි. මේ භවයේ ලෞකික ජීවිතය තුළ විමුක්තිය ඊටමත් දුරස්ථයි. විමුක්තිය ලබන්නට නම් අනිවාර්යෙන් තමන්ට පිරිසුදු සීලයක් ආරක්ෂා කරගත යුතු වෙනවා. සමාධි ප්‍රඥා වඩා ගැනීමට නීවරණයන්ගෙන් දුරස්ත විය යුතු වෙනවා. මෙසේ ගිහි ගෙදර වාසය කරමින් නීවරණයන් දුරු කිරීම සුළුපටු කරුණක් නෙවෙයි. කරවාසෝ සම්භාදෝ රාජපතෝ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ගිහිගේ කියන්නේ සම්බාධ සහිතමයි. නිවන් දොරටුවට දුරස්ත වීමක් මිස ලංවීමක් නෙවෙයි. කෙලස් වැඩිවීමටම මාවතක්මයි ගිහි ගෙදර. මේ බව තේරුම් ගත්ත බුද්ධිමතුන් මේ ගිහිගේ අතහැරමින් උතුම් ප්‍රවෘජාවට පැමිණෙමින් තමන් දියුණු කර ප්‍රතිපදාවන්සේ දහස් ගුණයකින් දියුණු කරමින් මේ සසර දුකෙන් අත මිදෙන්නට කටයුතු සිදු කරගන්න. පින්වත්නි, මේ ඝෝර සංසාරේ ඉපදෙමින් මැරෙමින් සැරිසරූ අපි මෙවැනි බුද්ධෝත්පාදයක් ලබාගත් ඉතාමත් දුර්ලභවයි. ඉතාමත් අහඹු ලෙසයි ඒ ලැබුණු බුද්ධෝත්පාදේ, ඒ ලැබුණ මනුෂ්‍ය ආත්මේ, ඒ ලැබුණ ක්ෂණ සම්පත්තීන් අපි හරියාකාර යමක් නොකරගත්තොත් නැවතත් සංසාරේ
සතර අපා දුක් විඳින්නට වෙන වාර ගණන අනන්තයි අප්‍රමාණයි. මේ බුද්ධෝත්පාදයක අතිශයින් දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක් පැවිදි වීම ප්‍රෝර්ජා භූමියට පත්වීම. ඒ වෙනුවෙන් අවස්ථාව යොදාගත හැකිනම් අපි ඒ කළ යුතුමයි. තමන්ගේ විමුක්තියටත් ලෝක සත්වයාගේ විමුක්තියටත්. තමන් නිවන් දකිනවා පමණක් නෙමේ එක් සත්පුරුෂයෙක් පැවිද්දට පැමිණෙනවා නම් ඥාති වර්ගයාම නිවන් දකිනවා කියලා ධර්මයේ පෙන්වන්නේ. එහෙමනම් අපි ඥාති වර්ගයාට ලෝකයාට අර්ථ සිද්ධියක් ලබා දෙමින් තමන්ගේ කුසල ප්‍රතිපදාවන් දියුණු කර ගන්නට නැඹුරු වීමයි විය යුත්තේ. අදීරෙන් අදීර ජීවිතයේ දහම් මාවත ශක්තිමත් කිරීමේ බලාපොරොත්තුව එකම බලාපොරොත්තුව මෙතෙක් නොදියුණු සීලය දියුණු කර ගැනීම, මෙතෙක් නොදියුණු සමාධිය වඩා ගැනීම, මෙතෙක් නොදියුණු විපස්සනා ඥාන වැඩි දියුණු කර ගැනීම. අවසානයේට උතුම් මගඵල නිවනින් සැනසීමයි අපි සිදු කරගන්න ඕනි. ඒ වෙනුවෙන් බුදුමග සංවිධානයේ නායකත්වයේ අද ලෝකයාට ආදර්ශය දෙමින් ඒ මාවතට පිළිපනිමින් මාවත දියුණු කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙතුමාගේ අපේක්ෂාව ඉදිරියට මේ තමන් පවත්වාගෙන ආපෝ දහම් වැඩපිළිවෙල ඉදිරියට තව සුදුසු නායකයෝ පත්වමින් මීටත් වඩා සිය දහස් ගුණයකින් දියුණු කරමින් ලෝක සත්‍යයට අර්ථයක් සිද්ධ වෙයි. තමන්ගේ මාවත තමන් ශක්තිමත් කිරීම ලෝකයාටම ආදර්ශයක් යනුවෙනුයි අදහස් ඇතුව අද දින මේ විපර්යාසයටපත් වෙන්නේ. වෙනස් වෙමින් නෙක්ඛම්ම සීලයේ පිහිටමින් ප්‍රෝර්ජාවට බලාපොරොත්තුව දැන් පුහුණු වෙනවා. ඉදිරියේදී එවැනි ප්‍රෝර්ජාවට පුහුණු වෙන කෙනෙකුට සමිති සමාගම් නිලතල අපහසු නිසා සභාවෙන් සුදුසු නිලධාරී පත් කරගෙන ඉදිරියට පවත්වාගෙන යාම සභාව සතුයි. අපි බලාපොරොත්තු වෙනවා පින්වත් සංජය කුරුප්පු මැතිතුමා මෙතෙක් පවත්වාගෙන ආව ඒ බුදුමග සංවිධානයේ මීට වඩා 100,000 ගුණයකින් ශක්තිමත්ව ඉදිරියට මේ පිළිස රැකගෙන යයි කියලා. එසේ අද මේ වෙනස පහදා දෙමින් අපි භාවනා වෙනුවෙන් මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරගන්නට යෙදුණු ගාථා රත්නයට සිත යොමු කරමු. බුද්ධෝපි බුද්ධස්ස භණීය වන්නං කප්පම්පිචේ මඤ්ඤම බාසමානෝ. බුද්ධෝපි බුද්ධස්ස භණීය වන්නං. බුද්ධෝපි බුදුරජාණන් වහන්සේ නමක් විසින් බුද්දස්ස බුදුරජාණන් වහන්සේ නමකගේ වනී ගුණ වර්ණාව දේශනා කරනවා. මෙසේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ අනන්ත අප්‍රමාණ ගුණ කඳ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ජීවිත කාලයටම වර්ණනා කරනවා, විස්තර කරනවා, දේශනා කරනවා. එසේ දේශනා කළත් බුදුගුණ වර්ණනාවේ නිමාවක් නෑ. වන්නෝන කීයේත තථාගතස්ස. ඒ තථාගතයන් වහන්සේගේ බුදුගුණ වර්ණ නිමාවක් දකින්න බෑ. කීයේත කප්පෝ චිරදීගමන්තරේ දේශනාව පවතින අතර බුදුරජාණන් වහන්සේගේ ආයුෂ නිමාවට පත් වෙනවා කියලා සඳහන් වුණේ පින්නත්. ඒ හා සමාන අනන්ත අප්‍රමාණ බුදුගුණ කඳක් මේ ලෝකෙට පහළ වෙන්නේ මේ වෙසක් මාසයේ වෙසක් පුන් පොහෝ දිනයකයි. අප මහ බෝසතාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනයේ මෙලව ජම්මලාභය ලබලා ලෝකෝත්තර ජම්මලාභය ලබලා මේ සසර කතරින් සදහට සමුගත්තේ
මෙයයි ලෝක ධර්මතාවයේ මේ ලෝකේ ඉපදුනා වූ සෑම සත්වයක්ම මරණය කියන ධර්මතාවයට ලං වෙනවාමයි. ඒ මරණයෙන් මතු ඉපදුනහොත් සසරේ නැවතත් ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛයන්ට මුහුණ දෙන්න වෙනවා. නොයිපදෙමින් ඒ චාරිමක චිත්තයෙන් මෙලවින් සමු ගැනීමයි විය යුත්තේ යනුවෙන් ලෝකයාට ධර්මයේ දේශනා කරමින් පිරිනුවන් පෑවදාලේ ඒ උතුම් වෙසක් පුන් පොහෝ දිනයේ පෙරමුඛෙහි අපි අප්‍රමාදව ඒ ගුණ ධර්මයන්ගෙන් නියැලිය යුතුමයි. මෙසේ සංසාරේ සැරිසරපු අපි එවැනි විශිෂ්ට කාලවකවානුන් වලදී විශිෂ්ට ධර්මයක් ජීවිතයට එකතු කර ගැනීමට දැඩි අධිෂ්ඨාන තබා ගත යුතුමයි. බලන්න පින්නතුනි, අප මහබෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍යය කල්පලක්ෂය පුරාවට අපි මෙනුවෙන්ම දියුණු කර ප්‍රතිපදාව කොපමණද? සෝසාගිරී ජනදිකං රුදිරං මදසී භූමින් පරාජීය සමන්ස මදසිදානං මේරුප්පමානාදිකංච සමුලිසීසං khේතාරකාදි කතරං නයනං මදසී. බලන්න, එදාදී පංකර පාදමූලයේදී තමන් අෂ්ට සමාපatti අභිඥාලාභී තාපස ප්‍රෞර්ජාවෙන් පැවිදි උත්තමියෙක් තමන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණ කඳ සිහියට නගමින් මුළු ජීවිතේම බුදුරජාණන් වහන්සේට පූජා කරමින් දාන පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා පුරමින් එදා අපි වෙනුවෙන් අධිෂ්ඨාන තබා ගත්තේ නැත්නම් අපි කොහිද ඉන්නේ? එදා සිව් පිළිසිඹියාපත් අරිහත්වයෙන් පිරිනුවන් පාන්න තිබුණ ඒ උත්තමයන් වහන්සේ ඒ සියල්ල අතහැරලා අපි වෙනුවෙන් සෝසාගරේ ජලදිකන් රුදිරම් මදාසි. සතර මහා සාගරයේ ජලය යම් තාද්ද මේ ජලයේ අභිබවා රුධිරයේ දන් දුන්න අපිව නිවන් දක්වන්න පින්නතුනි. භූමින් පරාජීය සමන්සමදාසිදානං මේ සාරා සංකේය කල්පලක්ෂයේදී තමන් වහන්සේගේ ශරීරවල මස් උපුටලා දන් දුන්නා. මහ පොළවේ පස් පරදවමින් පින්නතුනි. ඇයි ඒ අපිව නිවන් දක්වන්නමයි තමන් වහන්සේගේ ශක්තිය සම්පූර්ණ වෙලා. ඒ වගේම ඔටුනු පලන් හිස් පමණක් මහා මෙරට වඩා දන් දුන්නා. ඒ කියන්නේ රාජ්‍ය සම්පත් ඇතුව ජීවිත දන් දෙමින් පරමත්ත පාරමිතාව පෙරුවා අපිව නිවන් දක්වන්න. ඒ වගේම khේතාරකාදි කතරන්නයනම් මදාසී ආකහේ තාරකා අභිභවා නිදන් දුන්නා අපිව නිවන් දක්වන්න. එසේ දාන පාරමිතා, දාන උපපාරමිතා, දාන පරමත්ත පාරමිතා පිරු මහබෝසතාණන් වහන්සේ මීට වර්ෂ 2566කට ඉහත වෙසක් පුන් පොහෝ දිනේ මේ සසර කතරින් සදහටම සමුගත්තා. ඒ උතුම් පිරිනුවන් මංචකයට වඩමින් අපිට ධර්මයේ දේශනා කරේ මේ ලෝක ධර්මතාවයේ මෙයයි. මෙයෙන් අත මිදෙන්න ඔබ අප්‍රමාදී වෙන්න, සීලෙන් ශක්තිමත් වෙන්න, සමාධියෙන් ශක්තිමත් වෙන්න,
ප්‍රඥාවෙන් පරිපූර්ණත්වයට පැමිණෙන්න ධර්මයේ දේශනා කරමින් ලෝක ධර්මතාවයට මුහුණ පෑවේ මුහුණ දුන්නේ. එසේ අනන්ත ප්‍රමාණ බුදු ගුණ කඳ සිහියට නගමින් අපිත් ඒ උතුම් උදාර බුදු මගේ ගමන් කරමින් අවසාන චිත්තය මෙලවම දැක ගන්නවා කියන එකම අදිෂ්ඨානයෙන් එකම වීරියෙන් කටයුතු සිදු කර ගැනීමෙන් ඒ උතුම් බුද්ධ පූජාවක් පැවැත්වීමයි මේ ජීවිතය අපි සිදු කරගන්නට වටින්නේ. ඒ වෙනුවෙන් සියලු දෙනාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි මෙත්තිතින් අපි ආශිර්වාද පමුණුවමින් දැන් පසුගිය භාවනා කාලයේදී දහම් ගැටලු තිබ්බා නම් භාවනාවේ පිරිහීමක් තිබුණා නම් විතර්ක ගොඩම තිබුණා නම් අපි සාකච්ඡා කරගෙන ඒ විතර්කයන්ගෙන් අතමුදවා ගන්නට අපේ සිත ශක්තිමත් කරගන්නට අපි කාලය වෙන් කරගනිමු. භාවනාවේ අභිවෘද්ධියක් තිබුණා නම් අභිවෘද්ධිය තවත් ඉදිරියට පවත්වා ගන්න යාමට කාලය වෙන් කරගනිමු. ඔබ සතු භාවනා ගැටලු දැන් කෙටියෙන් සාකච්ඡා කරගනිමු. විනාඩි 15ක් වැනි කෙටි කාලයක් අපි වෙන් කරමු ප්‍රශ්න උත්තර සාකච්ඡාවට. පින්වත් අපේ මහත්මයා අපි භාවනාවේදී ඇත්තටම ආරම්භ කර මාතෘකාව මේ දවස් කීපේ පසුගිය සතියේ ඉවත් වුණා මේ වෙසක් පොය වෙනුවෙන් මේ භාවනා සැසියෙත් ඉවත් වෙනා බුදුගුණ වලට මৌলিකත්වයක් දුන්නේ බුදුගුණ භාවනාව වැඩෙන කාල පරිච්ඡේදයක් නිසා අපි මුලින්ම ආරම්භයේදී අනුපිළිවෙල රටාව ස්වල්පයක් වෙනස් වෙමින් ආරම්භ වෙනවා කියලා අපි මතක් කරේ. බුද්ධානුස්සති මෙත්තාචි අසුභම් මරණානුස්සති කියලා ධර්මයේ සඳහන් වෙන්නේ බුදුගුණ මෛත්‍රිය අසුභ මරණ සති මේ අනුපිළිවෙල සතර කමඨහන් පුහුණු කිරීම අර්ථ ගණනාවකින් තමන්ගේ විමුක්තිය ගෙන දෙන නිසා. නමුත් රටේ පවතින වාතාවරණයේදී අපගේ මානසිකත්වයේ සංසිඳවා ගැනීමට විශේෂයෙන්ම තියෙන්නේ ව්‍යාපාද නීවරණය. මේ කාලේ එන්නම ව්‍යාපාදයේ උස්සන්න වෙන කාලයක්, බය සංතාසය ආදී දේවලුත් උස්සන්න වෙන කාලයක්. මේ ව්‍යාපාදයේ දුරු කර ගන්නටයි අපි මෛත්‍රිය මුලින් හඳුන්වා දුන්නේ. ව්‍යාපාදයේ යටපත් කරමින් ඉනනතුරුව සතර කමඨානේ ඉතිරි ගුණාංග දිනු කර ගැනීමටයි කාලය වෙන් කරේ. බුද්ධානුස්සති භාවනාව වැඩිමෙන් අනතුරුව මෛත්‍රිය වඩන එක සුදුසුයි. අනුපිළිවෙල රටාවේදී අපේ සිත දැන් මෛත්‍රියෙන් ස්වල්පයක් තෙත්ව පවතින නිසා බුද්ධානුස්සතියෙන් ආරම්භ කිරීම සුදුසුයි. බුදුගුණ භාවනාව අපි පරියංකේ අපි වෙන් කරගත්ත කාලයේ අනුව සතර කමඨහන්ම දිනු කරන්න අපිට පැය දෙකක්වත් එක දිගට අවම වශයෙන් පැය එකමාරක්වත් දෙන්න පුළුවන් නම් අපි ඒ අනුව කාලය බෙදාගෙන පරියංකේ කරනවා වරදක් නැහැ. එහෙම නැත්නම් දින 4කට සතර කමඨහන් වෙන් කරගන්නවා. වෙන් කරගෙන එදවසට નિયમિત කමඨහනට බොහෝ කාලයක් දෙමින් අනිකුත් කමඨහන් කෙටි කරලා වඩා ගන්නවා. බුද්ධානුස්සති භාවනාව විනාඩි 5ක් වැනි කාලයක් ඉතිපිසෝ ගාථාවම සජ්ජායනා කරත් වරදක් නැහැ. එහෙම නැත්නම් නව අරහදී බුදුගුණ සම්මාචනය කරත් වරදක් නැහැ. අපි බුදුගුණ තුළ විනාඩි 5ක් දල වශයෙන් ඉඳලා ඔර්ලෝසු බලන්න ඕනේ. දැන් විනාඩි 5 කියන්නේ ඇති කියලා හිතුණා නම් අපි එතෙන්දි වෙනස් වෙනවා වරදක් නැහැ. එසේ බුදුගුණ වඩමින් සිතේ දියුණු කරගත් ධර්ම ශක්තිය සත්‍ය බලයෙන් මෛත්‍රිය සීදහස් ගුණයකින් වැඩේවා සිතුවිල්ලක් දෙමින් තමන්ට මෛත්‍රිය ආරම්භ කරා. සුළු වේලාවක් කාලයට අනුව තමන්ට මෛත්‍රිය වඩා ගත්තා. වඩා ගැනීමෙන් අනතුරුව ලෝකයාට මෛත්‍රිය වැඩි දියුණු කරා. ලෝක සත්වයාට මෛත්‍රිය වඩමින් දැන් බුදුගුණ මෛත්‍රී භාවනා දෙකෙන් දියුණු නුගුණ සත්‍ය බලයෙන්
අසුභ කමඨහන දත්තේශාකාරය හෝ දස අසුභය මෙයත් සිය දහස් ගුණයකින් දියුණු වේවායි සිතමින් අසුභයට මාරු වෙනවා. අසුභය එසේ දියුණු කර ගැනීමෙන් බුදුගුණ මෛත්‍රී අසුභ භාවනා තුනීම ශක්තියත් සමග මරණානුස්සතියට අදිෂ්ඨාන කරගෙන මරණානුස්සති භාවනාව දියුණු කරනවා. මෙසේ කමඨහනෙන් කමඨහන මාරු වීම කිසිම වරදක් නැහැ. ඒ වගේම දවසේ මෛත්‍රී භාවනාව වැඩිපුර වඩනවා කියලා අදිෂ්ඨාන කරගත්තා නම් බුදුගුණ භාවනාව වඩලා අර අසුභ භාවනාව වඩලා මරණානුස්සතිය වඩලා ඒ තුනේම ශක්තියෙන් මෛත්‍රී භාවනාව හොඳින් දියුණු වේවා කියලා අදිෂ්ඨාන කරගෙන මෛත්‍රිය පටන් ගන්නවා. ඒ දවසට එහෙම වරදක් නැහැ. අර දිනපතා නිතරම මේ සතර කමඨහන වැඩෙනවා නම් ඊටාම වටිනවා මූලික යෝගී. සිත ශක්තිමත් නම් සමාධි මට්ටම් වල ඉන්න යෝගීන් මූලික කමඨහන් වැඩි දුර කාලය ගත කරන්න අවශ්‍ය නැහැ. ඍජුවම තමන්ගේ නියමිත කමඨහනට යෑම වරදක් නැහැ. අඛණ්ඩ සමාධි භාවනා වඩන යෝගියෙක්. එහෙම නැත්නම් බුදුගුණ ස්වල්පයක් වැඩිමින් තමන්ගේ කමඨහනට ගන්නවා අඛණ්ඩත්වයෙන් නැති සමාධිය ස්වල්පයක් පිරිහිමින් ආයන මේ උපදවා ගන්න යෝගීන්. මේ වගේ අවස්ථානුකූලව ගුරු උපදේශ මතම මේ දේ සිදු කරගෙන යාම ඊටාමයි. අද දීර්ඝ පූර්ව කෘත්‍ය සිදු කරමින් බුද්ධානුස්සතිය වඩන්න සූදානම් වෙමු. දීර්ඝ පූර්ව කෘත්‍ය මං හිතන්නේ පාඩම් නැති වෙන්න පුළුවන් බොහෝ දෙනෙකුටනේ. එතෙන්දී බුදුගුණ, දහම් ගුණ, සංඝ ගුණ සජ්ජායනාවල් පොදුවේ කරන්න පුළුවන්නේ. පොදුවේ සිදු කරමින් කල්යාණ මිත්‍ර ප්‍රාර්ථනාවත් අපිට ගාථාව පොදුවේ කියන්න පුළුවන්. ඒ පොදුවේ කිය හැකි කොටස් පොදුවේ කියමු. අනෙකුත් කොටස් අපි වගන්තිය සජ්ජායනා කරන්නම්. කාලේ කෙටි වෙන්න ඉක්මනින් සජ්ජායනාවේ යනවා. සජ්ජායනාවට කාලේ දෙමින් ඒ අපේ වචනයට අනුව ඔබ සජ්ජායනාවේ දිගට පවත්වාගෙන එන්න. හොඳින් සිහිය පිහිටවන්න. අපි ඒ සජ්ජායනා කරන වගන්තියත් සමගම එහි අර්ථය හොඳට අපේ සිතට ගන්නට ඕනේ. අර්ථය සිතට ගනිමින් බාහිර කිසිම අරමුණකට සිතට යන්න නොදී ඒ කුසල් සිත් පරපුර දිගට පවත්වා ගන්න. එසේ සජ්ජායනාවට අපි ඇහුම්කන් දීම වෙනුවෙන් සිත යොමු වෙනවා. අපේ වචනේ වෙනුවෙන් සිත යොමු වෙනවා. ඒ වගේම මානසිකාරයක් සිදු වෙනවා. මෙසේ ආකාර තුනකින් සිත එක්තන් කිරීම සිදු වෙන්නේ මේ දීර්ඝ පූර්ව කෘත්‍ය සජ්ජායනාවෙන්. ඒ වගේම සතර කමඨහනම මේ තුල මානසිකාර වෙනවා, සජ්ජායනා වෙනවා. පංච නීවරණයන් යටපත් වෙනවා. තමන්ගේ මූල කමඨහන දියුණු කරන්න ආරම්භයේදී නීවරණ දුරස්ත නිසා සිත තැම්පත් වීම ඊටාම ප්‍රබලයි. එසේ සිත තැම්පත් වීමට අධීර ඔබ උත්සාහ දරන්න, තැම්පත් කර ගැනීමට උත්සාහ දරමින් බාහිර අරමුණු කිසිවකට නොගොස් ඒ අරමුණු තුලම තුන් ආකාරයෙන්ම සිහිය පිහිටවන්න අදිෂ්ඨාන තබා ගනිමින් දීර්ඝ පූර්ව කෘත්‍ය සිද්ධ කරමින් බුදුගුණ භාවනාව අපි වඩමු. මෙතන බුදුගුණ භාවනා නොවඩපු පිරිස් ඉන්නවද කියලා අපි චුට්ටක් දැනගන්න කැමතියි. මෙතෙක් බුද්ධානුස්සතියක් නොවඩපු කෙනෙක් ඉන්නවද? අත උස්සන්න බලන්න. එහෙම ඉන්නවනම් කරලා නැහනේ. චූටි දරුවෝ කොහොමද කරලා නැහනේ. අපි කෙටියෙන් හඳුන්වලා දෙන්නම්. බුදුගුණ භාවනා වඩන විට අපි ආරම්භයේදී අපි දන්න තරමින් අපේ සිතට හොඳට කිඳා බැස්ස බුද්ධ රුවක්, බුදු පිළිම වහන්සේ නමක් අපි අරමුණු කරනවා. තමන්ට මීටරයක් දෙකක් ඉදිරියේ වැඩ සිටින ආකාරය. ජීවමාන බුදු පියාණන් වහන්සේ අපේ ඉදිරියේ වැඩ සිටිනවා. මේ බුදු පියාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ කඳයි මේ සිහිපත් කරන්නේ.
බුදුරජාණන් වහන්සේගේ අනන්ත ඒ ගුණ සත්‍යය මගේ සිරසේ පිහිටාවා. මේ වගේ හොඳ අදිෂ්ඨානයක් තබා ගනිමින් බුදුගුණ භාවනාව ආරම්භ කරනවා. එසේ ආරම්භ කරමින් බුදුගුණ නවරහදී බුදුගුණ මනසිකාරයට පෙර ආතුව ඉතිපිසෝ ගාථාව නවරහදී ගුණ සඳහන් වෙන ඉතිපිසෝ ගාථාවෙනි වට කීපයක් සජ්ජායනා කරනවා. තනියම නම් 20ක් 25ක් වුණත් කමන්නේ. අපි මෙතනදී කාලය මදි නිසා වට 3ක් වාගේ සජ්ජායනා කරන්නේ. ඉන් අනතුරුව නවරහදී බුදුගුණ වෙන් කර ගන්නවා. ඉතිපිසෝ භගවා කියලා හඳුන්වන්නේ ඉතිපි මෙසේද සෝ ඒ භගවා භාග්‍යවතුන් වහන්සේ. අරහන් කියන්නේ පළවෙනි බුදු ගුණය. නික්ලේශී ලෝභ දේශ මොහ නැති උත්තමයන් වහන්සේ. කෙටි තේරුමක්. අරහන් සම්මා සම්බුද්ධෝ දෙවනි බුදු ගුණය. ගුරුවරු කවුරුත් නැතුව තමන්ගේ උත්සාහයෙන් ධර්ම අවබෝධ කරවදාලි. සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ අභිඥා ආදිය ඒ වගේම චරණ ධර්ම හික්මීමේ ගුණ ධර්ම විපස්සනාව කියන ගුණ ධර්මයන්ගෙන් යුක්තයි. විපස්සනා මගඵල නිවන දක්වා සිත දියුණුුනේ මේ ගුණ ධර්මයන් තුලින් විද්‍යාචරණ සම්පන්න. කෙටි තේරුම් සිතට ගන්න. සුගතෝ ඊටාම දර්ශනීය කයක් තියෙන. දේහේ ශ්‍රී දේහේ ඊටාම සුන්දරයි. සද්ධාව එනවා. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මනා ලෙස පූර්ණේ කළා. අරි අටංගි මග ගමන් කළා නිරුපද්දිතව. තමන්ට වැටෙන ආකාරයෙන් සුගතෝ. ඒ වගේම ලෝකවිදු ලෝකේ අවබෝධ කළා. තමන් කියන ස්කන්ධ පහ බාහිර සත්ව ලෝකයේ අනන්ත ආකාශ ලෝකයේ අනන්ත සක්වල දැකගත්තා. ලෝකවිදු ලෝකයේ දන්නා උත්තමයන් වහන්සේ. ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති ලෝකේ දමනය කළ නොහැකි සත්වයෝ බුදුපාමුල දමනය වෙනවා. වෙන කිසිම උත්තමයෙක් නැහැ බුදුරජාණන් වහන්සේට වඩා අදම සත්වයින් දමනයට. සත්තා දේව මනුස්සානං සත්තා ශාස්ත්‍රෝන් වහන්සේ දෙවියන් මිනිසයන් ඇතුළු ලෝක සත්වයාගෙම එකම ආචාර්යයන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ. සසර දුකින් අත මිදීමේ නිවැරදි මඟට ශාස්ත්‍රෝන් වහන්සේ සත්තා දේව මනුස්සාන බුද්ධෝ තමන් වහන්සේ අවබෝධ කොට වදාළ ධම ලෝකයාට දේශනා කොට වදාලා ලෝක සත්වයාට අවබෝධ කර දුන්නා. බුද්ධෝ භගවා සියල්ලෙන්ම භාග්‍ය සම්පන්නයි පරිපූර්ණයි. කෙටි තේරුම් තමන්ට මතක තියෙන ආකාරයට ගන්න. මතක නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. කලබල වෙන්න ඕනේ නැහැ. අපිට ඒ බුදු ගුණ 9 මතකයිනේ. අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා. මෙන්න මේ ගුණ 9 දිගට සම්මාසනය කරනවා. ටික වෙලාවක් යන විට අපිටම දැනෙනවා සිත තැම්පත් බාහිර ලෝකයෙන් අත මිදිලා. එහෙමනම් එක් බුදු ගුණයක ටික වෙලාවක් ඊළඟ බුදු ගුණයේ ටික වෙලාවක් මෙහෙම එක් බුදු ගුණයේ සිහ පිහිටවනවා. එක් බුදු ගුණයෙන් බුද්ධානුස්සති භාවනාවේ උපචාරයේ දක්වාම සිත දියුණු වෙනවා. සිත තාමත් වික්ෂිප්ත නම් තැම්පත් නැත්නම් දිගට බුදු ගුණ සම්මාසනේ නවරහදී ගුණ සම්මාසනේ යනවා. තැම්පත් වෙන්න තමන්ගේ සිත කැමැතිම
ප්‍රියතම බුදු ගුණය සිතට දෙනවා. ඒ බුදු ගුණයේ දිගට දිගට සම්මාශනයේ තියෙනවා. අපි බුදු ගුණ සම්මාශනය කරගෙන යන විට හරියට ඝණ්ඨාරයට වරක් තට්ටු කරලා දෙවෙනි වර තට්ටු කරද්දි ඝණ්ඨාරයේ ඒ ගුම් ගුම් නද පිළිරැව් දෙනවා. අන්න ඒ වගේ එක් බුදු ගුණයක් සම්මාචනය කළා අපි ඉදිරි බුදු ගුණ තුළට යනවා. යන අතරේදී අපේ මනසේ අර පළමු බුදු ගුණයේ පිළිරැව් දෙනවා. නැවත නැවත පිළිරැව් දෙනවා නම් මුල එක් බුදු ගුණයක් අන්න ඒ බුදු ගුණයේ සිහිය පිහිටවන්න. සිහිය පිහිටවලා දිගට ඒ බුදු ගුණය තුල සිත රඳවන්න. අපහසුයක් දැනුනොතින් ඊළඟ බුදු ගුණයට මාරු වෙන්න. මෙසේ බුදු ගුණ සම්මාසනය කරගෙන යන විට විවිධ දර්ශන තමන් ඉදිරිපිට පෙනෙන්නට පුළුවන්. ලස්සන මල් වතු, ලස්සන මල් පොකුරු, බුදුරුව, සංගරුවන, ඒ වගේම චෛත්‍ය රාජයන් වහන්සේ, බෝධි රාජයන් වහන්සේ මේ වගේ විවිධ දර්ශන පෙනෙන්නට පුළුවන්. කලාතුරකින් යකෙක් වාගේ දර්ශනයක් පේන්නත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ සියල්ලම භාවනාවේ මුලින් ලැබෙන අත්දැකීම්. සමහරක් විට Tamanගේ උඩින් හාත්පස ලස්සන පිච්ච මල් යහනාවක් වගේ දැනෙන්න පුළුවන්. මොකද්ද මේ කියලා පරීක්ෂණයට යන්නේ නැහැ. ඒ වගේම කය උඩට පා වෙලා යනවා. දැනෙනවා කමන්නේ ඔය යන තැනක ගියේදී මගේ මානසිකාරයේ ඉන්නවා. මේ වගේ බාහිරින් දැනෙන අරමුණු සියල්ලම භාවනාවේ උග්ඝහ නිමිති. සමහරක් විට හාත්පස වලාකුළු සුදු පාට වලාකුළු. අපි බුදු ගුණ සම්මාසනයේ නතර කරන්නේ නැතුව දිකට සම්මාසනය කරගෙන යා යුතුයි. මෙසේ සම්මාසනය තුල එක් අවස්ථාවක ජීවමාන සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඊ타මත් දර්ශනීය සවනග්ගන බුද්ධ රශ්මී මාලාවන් විහිදුවමින් කේතු මාලාලංකාරයෙන් ත්වත්තිංච මහා පුරුෂ ලක්ෂණයෙන් තේජෝ බල පරාක්‍රමයෙන් ජීවමානව වැඩ සිටිනවා පෙනෙන්නට පුළුවන්. අපි ඒ දර්ශනයට ආවෙත් බුදුගුණ භාවනාව තුලිනුයි. එසේ බුදුගුණ සම්මාචනය නොනවත්තා තවත් දිගටම දියුණු කළ යුතුයි. බලාපොරොත්තු වෙන්න එපා මේ කිසිම දර්ශනයක්. බලාපොරොත්තු වුණොත් නම් ලැබෙන්නෙම නෑමයි. බලාපොරොත්තුවක් නැතුව භාවනා මානසිකාරයේ දිගට ඉන්න මානසිකාර කරගෙන යනකොට එක් යෝගීන්ට එක් ආකාරයේ ඔය කියපු සියල්ලම කිසිම කෙනෙකුට ලැබෙන්නේම නෑම. සමහරකට මුළු ජීවිත කාලයම බුදුගුණ වඩලා බුදුරුවක් නොපෙනෙන්න පුළුවන්. සමහරකට එක පරියන්කේදී බුදුරුවක් පේන්න පුළුවන්. අපිට ඒ බුදුරුව දැකීමේ ඇති අර්ථයක් නැහැ. බුදුගුණ සම්මාසනයෙන් සිත තැම්පත් වීමමයි අපිට ඇති අර්ථය. අන්නේ සිත තැම්පත් කිරීමේ චේතනාවෙන් බුදුගුණ වඩන්නට ඕනි. බුදුගුණ වඩනකොට සතිය ඒ තුල පිහිටවනවා නම්, ප්‍රඥාව තියෙනවා නම්, වීරිය, ඒ වගේම ඒ තුල සතුට, පස්සද්ධිය, සමාධිය ආදී ගුණධර්ම දියුණු කර ගැනීමටයි මේ බුදුගුණ භාවනාව වඩන්නේ. ඒ ගුණධර්ම දියුණු වේවා කියන අදිෂ්ඨානයෙන්මයි බුදුගුණ භාවනා කළ යුත්තේ. එසේ අදිෂ්ඨානයෙන් බුදුගුණ භාවනාවෙන් භාවනා අත්දැකීම් එකින් එක නව අත්දැකීම් ලැබෙවි. ඒ ලැබුණත් අපේ ඒ තැන නෙවෙයි අවසාන නවා තැන්පල තව ඉදිරියට භාවනා බොහෝ තියෙනවා. එසේ භාවනාවේ නිවනින් සැනසෙන මොහොත දක්වාම මේ භාවනාව වැඩේවායි අධිෂ්ඨාන තබාගෙන බුදුගුණ භාවනාව වැඩීම සුදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාන් අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වාසනා සහිත සකලක් ක්ලේශයන් කෙරෙන් දුර වූ හින්ද රාගාදී කෙලෙස් සතුරන් නැසූ හින්ද සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් අර සිඳලු බැවින්ද රහසක් පවක් නැති අති පරිසුද්ධ සන්තාන ඇති බැවින්ද අරහන් නම් වනසේක මෙසේ අරහන්තාදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා සාදු 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 ස්වාක්ඛාතෝ භගවතා සන්දිට්ඨිකෝ අකාලිකෝ ඤේහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං විදිතබ්බෝ විඤ්ඤෝ හිති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විසින් ජයශ්‍රී මහා බෝමැඩදී අවබෝධ කොට වදාළා වූ සපරියාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය මුල මැද අග යහපත් බැවින්ද අර්ථ සම්පූර්ණ ව්‍යංජන සම්පූර්ණ සර්ව සම්පූර්ණ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ වන බැවින්ද ස්වාක්ඛාතනම් වනසේක මිසේ ස්වාක්ඛාතාදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ
ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා. සාදු සාදු සාදු. සුපටිපන්නෝ භගවතු සාවක පටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ අවුර්ෂ පුත්‍ර භාවයට පැමිණියාවෝ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය සම්්‍යක් මාර්ගයට පිළිපන් බැවින්ද සුපටිපන්න නම් වනසේක. මිසේ සුපටිපන්නතාදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා. සාධු සාධු සාධු. පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරංච කතං කත්තා නොචට්ඨානි නියෝජයේති. සීලාදී ගුණයෙන් පියෝද එසේයින්ම ගරු සම්භාවනීයෝද අවවාද අනුශාසනා දෙන්නාවෝද නපුරු වචන ඉවසන සුළුද ගැඹුරු දහම් කතා කියා දෙන්නාවෝද අස්ථානයෙහි නොයෙදවා සම්්‍යක් මාර්ගයෙහි
අතීත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචනයෙන් බුද්ධ රත්නය කෙරෙහි සිදු සියලු කම වරදට මට බුද්ධ රත්නයෙන් සමාව ලැබේවා ධර්ම රත්නයෙන්ද සමාව ලැබේවා සංඝ රත්නයෙන්ද සමාව ලැබේවා කල්යාණ මිත්‍රයන්න් වහන්සේලාගෙන්ද සමාව ලැබේවා සාදු 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 අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනේගෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි මම වෛර නොවෙම්වා තරහ නොවෙම්වා නිරෝග වෙම්වා සුවපත් වෙම්වා මාමින්ම මාගේ හිත සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාගේ වෛරී සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සියලු දෙවියෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාගේ මෙම ශරීරය රන් රිදී මුතු මැණික් වෛරෝඩි ආදී වටිනා රත්නයන්ගෙන් සැදුනක් නොව අතිශයින්ම පිළිකුල්ලෝ දෙතිස් කුණපයකින් සැදුනාවෝ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් යේ
පිළිකුල්ය 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 සබ්බේ අනිච්චවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුද්ධන්ති තේසං උපසමෝ සුඛෝති සියලු සංස්කාරයෝ ඒකාන්තයෙන්ම අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තෝය ඉපිද නිරුද්ධ වන්නාහ මොවුන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණ ශාන්තිය ඒකාන්ත සැපයක් වන්නේය මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි ජීවිතය අනියතයි ජීවිතය අනියතයි ජීවිතය අනියතයි මාගේ මෙම බුද්ධානුස්සති භාවනාමය කුසලය සියලු සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණ අවබෝධයෙන් ලබන්නා වූ සුන්දර වූ අමර වූ අජර වූ නිර්වාණ ශාන්තියෙන් සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා සාධු 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 ඉතිපිසෝ භගවාන් අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති
ඉතිපිසෝ භගවන් අරහං සම්මා සම්බුද්ද විඤ්ඤාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං 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 සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සාදු සාදු මාගේ මෙම භාවනා කාලය තුලදී පහළ වූ සියලු නාම රූපය චිත්තක්ෂණයක් පාසාම ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය 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 ඇතිවීම නැතිවීම දෙකින් පෙළුණු බැවින් දුක්ඛයෝය 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 අනිත්‍ය වූ දුක්ඛ වූ නාම රූපයෝ ඒකාන්තයෙන්ම අනාත්මයි
සියලු සංස්කාර ධර්මයන්ගේ තිලක්ෂණ අවබෝධයෙන් ලබන්නා වූ පරම සුන්දර වූ පරම රමණීය වූ අමා මහ නිර්වාණ ශාන්තියෙන් සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා සාධු සාධු සාධු. හොඳයි, අද දිනත් බොදුමග සංවිධානයේ පෙළ ගැස්මෙන් සංවිධාන වුණු උතුම් වටිනා භාවනා බකුීමේ නිමාවට පත්වෙන් අදත් බොහෝ දෙනෙක් ඉතා උනන්දුවෙන් සිත තමන්ගේ අරමුණේ පිහිටවමින් බොහෝ කුසල සම්පාදනයක් සිදු කරගන්නට යෙදුණා. බොහෝ දෙනෙකුගේ සිත් සතන් බොහෝ සෙයින් ශාන්ත නිවීමට පත් වුණා. මෙසේ සිද්ධ වුණු අප්‍රමාණ පුණ්‍ය සම්භාරයන් ඔබ අප සෑම දෙනාටම දියුණු කරගන්න ලැබුණි. මෙම සංවිධානයේ සංවිධාන කෞශල්‍ය තුලනුයි මේ සංවිධානයේ පින්වත් සභාපතිතුමන් එවැගේම ලේකම්තුමන් භාණ්ඩාගාරිකතුමන් ඇතුළු තුමිය හෝ මේ නිර්ධාරී මඩුල්ල නිසයි මේ උදාර පුණ්‍ය සම්භාරයේ නිර්ධාරී මඩුල්ලට චිරාත් කාලයක් මේ උතුම් බුද්ධ ශාසනයේ සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරමින් ඊටමත් පහසුවෙන් ඉක්මනින් උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස ඒකාන්ත හේතු වාසනා වේවා. විශේෂයෙන්ම මෙම සියලු වැඩසටහන් සිදු කිරීමට විමසෙන ආසන ඉදිරිපත් වෙමින් ඒ උත්තරීතර මහා සංඝරුවනක් බිහි වුණේ අපවත් වී වදාළ කඩවැද්දුවේ ජිනවංශ මාහිමිපාණන් වහන්සේ නිසායි. ජිනවංශ ස්වාමීන් වහන්සේට මාර්ගෝපදේශකත්වයේ සැලසූ ඒ මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ නිසායි. එවැගේම අතිපූජ්‍යපාද නාවුනේ අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේ, මාවත ගුණානන්ද මහානාහිමිපාණන් වහන්සේ ආදී අපවත් වී වදාළ සංඝ පීතෘන් වහන්සේ නිසායි. ඒ සියලුම මහෝත්තමයන් වහන්සේලාට ඔබ අප සෑම දෙනාගේ පුණ්‍ය සම්භාරේ කාන්ත පාරමිතා බවට පත් වේවා. මහෝත්තමයන් වහන්සේලා මෙපින් අනුමෝදන්ව සියලු සැපත් කෙලවර උතුම් අමා මහ නිවනට පැමිණීමයි මෙත්සිතින් පින් අනුමෝදන් කරමු. වර්තමානයේ අපිට නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙන්නා වූ පූජ්‍යපාද ඒ උඩුවර ධම්මරක්කිත මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සියලු බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනත් කෙලවර උතුම් අමා මහ නිවන් සැපතින් සැනසීම පිණිස ඒකාන්ත හේතු වාසනා වේවා. මේ පූජනීය මහා සංඝරුවන රැක බලා ගැනීමෙන් අපපස්ථාන කරන දානමාන ආදීන් උපස්ථාන කරන්නා වූ සියලු පින්තුන්ට නිදුක් නිරෝගී චිරජීවනයත් කෙලවර උතුම් අමා මහ නිවනත් පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඔබ අප සෑම දෙනාගේම නමින් මේ පරලොව ගියා වූ සියලු සත්ත්ව ප්‍රජාවට සියලු සපත් කෙලවර උතුම් අමා මහ නිවන් පිණිස වේවා. එවැගේම විශේෂයෙන්ම බුදුමග සංවිධානයේ මෙතෙක් නායකත්වයේ දරූ පින්වත් ඒ සංජය වෛද්‍යාචාර්යතුමාට ඒ සියල්ල අතහැරලා දැන් ගිහි අතහැරමින් උතුම් ප්‍රෞර්ජාවෙන් කෙලවර උතුම් අමා මහ නිවන් ප්‍රාර්ථනාවෙන් මේ වෙනස් වන ජීවිතයේ වෙනස් වීමේ අවසානය උතුම් සුන්දර අමා මහ නිවන් පිණිස මේ පින් සියල්ල හේතු වාසනා වේවා. ඉදිරියට තවත් ශක්තිමත් නායකත්වයක් ලබා දෙන සභාපතිතුමෙකු පත්වීමෙන්
ඉදිරියේ මේ බුදු සංවිධානය සීඝ්‍රයෙන් විනාශ වන්නා වූ බුද්ධ ශාසනයට ජීවය නගාලන්නට ජීවයක් ශක්තියක් බලයක් පිහිටවන්නට සියලු ශක්තිය ධෛර්යය වාසනාව ආරක්ෂාව ඒකාන්ත උදාපත් වේවා. ඔබ අප සෑම දෙනාගේම නමින් මේ පරලොව ගියා වූ සියලු සත්ත්ව ප්‍රජාවට වහා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස වේවා. ආත්මාරක්ෂක ඉෂ්ට දෙවියන් ඇතුළු සියලු දෙවියන්ට වහා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම පින් හේතු වාසනා වේවායි. මෙත් සිතින් සියලු දෙනාට පින් අනුමෝදන් කරමින් අපි නිවන් ප්‍රාර්ථනා කරගනිමු. දැන් ගාථා සජ්ජායනා කරමින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතාං හන්තු ඥාත ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතාං හන්තු ඥාත ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතාං හන්තු ඥාතයෝ එත්තාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤසා සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤසම් සම්බේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සම්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමං හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වන්නෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු. කායේන වාචා චිත්තේන පමාදේන මයාක අච්ඡයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාක අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන අච්ඡයං කමමේ සංඝ පුඤ්ඤක්ඛෙත්ත අනුත්තර. සාධු සාධු සාධු. හොඳයි, අද දිනත් මේ සෑම දෙනාම ඊ타ම උනන්දුවෙන් අප්‍රමාණ භාවනාමය පුණ්‍ය කර්මයක් ජීවිතවලට ඒක රාශී කරගන්නට යෙදුනේ. ඒ උතුම් උදාර පුණ්‍ය සම්භාරයේ සත්‍ය බලයෙන් පූජ්‍යපාද මහා සංඝරෝණ ඇතුළු ඔබ අප සෑම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයෙන් ඊ타මත් පහසුවෙන් ඉක්මනින් ඝෝර කටුක භයංකාර සංසාර කතරෙන් එතරව ලබන්නා උතුම් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවායි මෙත්තින් මහා සංඝරෝණේ ආශිර්වාදයේ විශේෂයෙන්ම මේ ආශිර්වාදයේදී අපි සියලු දෙනාගේ මෙත් සිත් යොමු කරමු. පින්වත් සංජය මහත්මයාට ඉදිරියේ බලාපොරොත්තු වන උතුම් ප්‍රවෘජාව කිසිදු කාය චිත්ත පීඩාවක් අපහසුවක් බාධකයක් නොම වෙමින් ඊ타ත්ම උස්සස්සාකාරයෙන් සීල සමාධි ප්‍රඥාවන් දියුණු කර ගැනීමෙන් වහා සසර දුක් කෙලවර කිරීම පිණිස හේතු වාසනා වේවා. ඔබ අප සෑම දෙනාගේ සියලු යහපත ඉෂ්ට සිද්ධ වේවායි මහා සංඝරෝණේ ආශිර්වාදය.
සම්බීතියෝ විවංජන්තෝ සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවත සම්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවත සම්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවත සම්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti, อิ මිනාතේ සමිජ්ජතෝ.